Welcome to Tech Master. මම චතුරංග. අපි අද කතා කරන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක් ගැන. මොකද මේ අපි කතා කරේ දිගටම ෆෝන්ස් ගැන විතරයිනේ. අපි අද ඇප් එකක් ගැන කතා කරනවා. ටිකක් හැමෝම කැමති විදිහේ ඇප් එකක්. මේ ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ පුළුවන් අපි අවට ප්‍රදේශයේ අපිට අවශ්‍ය කිලෝමීටර් ගාණක් ඇතුළත ඉන්න ගෑනු ළමයින්ට පුළුවන් පිරි ළමයෙක් ඉන්නවා නම් ඉරි ළමයි සෙලෙක්ට් කරලා හොයාගන්න පිරි ළමයිට පුළුවන් ගෑනු ළමයි හොයාගෙන යාළුවෝ අඳුර ගන්න පුළුවන්. මේක තමයි මේ ඇප් එකේ තියෙන විශේෂත්වය. අපි මේ ඇප් එකේ නම කිව්වොත් මේ ඇප් එක තමයි Tinder. මේක සාමාන්‍යයෙන් Android phones වලටත් Apple phones වලටත් available දැන්ට. මේක දැන්ට ගොඩක් හිට් වෙන ඇප් එකක්. ඒක අපි මේ ගැන කතා කරන්න හිතුවේ. මේ ඇප් එකේ version දෙකක් තියෙනවා. එකක් තමයි Tinder normal ඒ කියන්නේ අපි free version එක. ඒ වගේම paid version එකක් තියෙනවා. සාමාන්‍යයෙන් paid version එක ගන්නවා නම් අපිට මාසෙට $10ක් වගේ. මාසෙක ගාන ගන්නවා නම් මාසෙට $10ක් වගේ ගෙවලා ගන්න ඕන. අපි කතා කරමු free version එක. හැමෝටම download කරන්න පුළුවන් free version එක. අපි trial එකක් විදිහට ඒක බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. අපිට මේ app එක download කරගත්තට පස්සේ අපිට පුළුවන් Android phone එකක් නම් Play Store එකෙන් download කරගන්න පුළුවන්, Apple phone එකක් නම් App Store එකෙන් download කරගන්න පුළුවන්. කරගත්ත පස්සේ අපිට ඔකට login වෙන්න ඔයාලට පුළුවන් ඔයාගේ Facebook account එකම use කරන්න. app එකට ගියාට පස්සේ අපිට පේන්නේ මේ විදිහට අපිට තව අනිත් එක්කෙනාගේ photo එකක් පෙන්නනවා. ඒ වගේම එයාගේ නම, වයස, ඒ details පෙන්නනවා. ඉතින් අපිට පුළුවන් මේකේ දකුණු අත පැත්තට අපි කැමති නම් මේක දකුණු අත පැත්තට swipe කරන්න. එතකොට මෙතන කොළ පාටින් වැටෙනවා like කියලා. ඒ වගේම අකමැති කෙනෙක් නම් අපිට පුළුවන් මේක වම් අත පැත්තට ස්වයිප් කරන්න. අපේ ප්‍රොෆයිල් එක කස්ටමයිස් කරන්න. අපිට settings වලට ගිහිල්ලා අපිට පුළුවන් අපේ show me men women කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ගෑනු අයද පිරිමි අයද අපේ friend list අපිට පෙන්වන්න ඕන. අපිට suggest කරන්න ඕන කියලා එයාලා හොයනවා. අපිට පුළුවන් අපිට අවශ්‍ය එකක් select කරගන්න. ඒ වගේම search distance එක පෙන්වනවා. ඒ කියන්නේ එකෙන් පෙන්වන්නේ අපිට කොච්චර දුර ප්‍රමාණයක් ඇතුළත ඉන්න කට්ටියවද අපි හොයන්නේ කියන එක. අපි සර්ච් කරන්න කියන එක. ඒ වගේම ඊළඟට තියෙනවා show ages කියලා. ඒ කියන්නේ එකෙන් කියන්නේ කොච්චර වයස් සීමාවක් ඇතුළත කොච්චර වයස් ප්‍රමාණයක් ඇතුළත වයස් සීමාවක් ඇතුළත කට්ටියද අපි සර්ච් කරන්නේ. අපි interested කියන එක තමයි මෙතෙන් බලන්නේ. අපිට ඊළඟට අපි බලමු ආයි ප්‍රොෆයිල් එකේ අපි කියමුද යාළුවෙක් කවුද එයාගේ විස්තර බලන්නේ කොහොමද කියලා. අපි ප්‍රොෆයිල් එක මේ වගේ පෙන්නනවා. අපිට මේක ක්ලික් කරාට පස්සේ අපිට බලන්න පුළුවන් එතනින් තව details. මේක ස්වයිප් කරාම ස්ක්‍රෝල් කරාම අපිට කොච්චර ෆ්‍රෙන්ඩ්ස් ලා ගානක් කොමන් ෆ්‍රෙන්ඩ්ස් ලා ඉන්නවද කියලා බලන්න පුළුවන් Facebook එක හරහා. ඒ වගේම කොච්චර දුරකින්ද ඉන්නේ තව මොනවාද යාගේ ඩීටේල්ස් යාලා දීලා තියෙන්නේ කියලා අපිට බලන්න පුළුවන්. හරි අපි ප්‍රොෆයිල් එක ඇතුළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ ස්ටාර්ස් අයිටම් තුනක්. green color heart එකක් කියන්නේ අපි normal like එකක්. අපිට මේ ප්‍රොෆයිල් එක මෙයාට කැමති නම් මෙයාගේ ෆොටෝස් බලන්න පුළුවන් අපිට. බලලා ඊට පස්සේ කැමති නම් අපිට ලයික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සුපර් ලයික් කියලා තියෙනවා. මේ නිල් පාට ස්ටාර් එකක් තියෙන එක. ඒක දවසකට ෆ්‍රී version එකේදී එක සුපර් ලයික් එකක් විතරයි දෙන්නේ. ඒකෙදි කරන්න පුළුවන් අපිට ස්පෙෂල් ලයික් එකක් ඒක. ඒ කියන්නේ ඒක යාට highlight වෙනවා. යාට අපි අපේ notification එක යාට යනවා. එහෙම තමයි වෙන්නේ. එතකොට cross එකක් තියෙනවා. කතරයක් තියෙනවා මෙතන red color. ඒ කියන්නේ අපි යාට කැමති නැත්නම් අපිට ඒක ක්ලික් කරන්න පුළුවන්. අපි කතා කරලා බලමු මේකේ Tinder Plus application එක. Tinder Plus කියන්නේ Tinder එකේම paid version එක. අපි සාමාන්‍යයෙන් මාසෙට $10ක් pay කරලා ගන්න පුළුවන්. නැත්නම් මාස 6ටම මාසෙට $5යි ගාණක් ගානේ 6 වගේ ගානේ ගෙවන්න පුළුවන්. එහෙම versions තියෙනවා. අපිට pay කරලා ගන්න පුළුවන්. අපිට paid version එකේ තියෙන advantages මොනවද කියලා බලමු. advantages බලුවොත් අපිට මේකේ පුළුවන් මුලින්ම free boost එකක් ගන්න පුළුවන්. මාසෙට සැරයක් ඔයා ඉන්න area එකේ ඔයාට අවශ්‍ය area එකේ ඔයා පැය භාගයක් men suggest කරනවා. ඒ කියන්නේ හැමෝටම suggest කරනවා online ඉන්න හැමෝටම ආව suggest කරනවා. ඒක ගන්න පුළුවන්. ඒ වගේම second option එක ගැන කතා කරොත් super likes වැඩිපුර යවන්න පුළුවන්. free version එකේ එක super like කියන යවන්න පුළුවන්. ඒ වගේ super like ගොඩක් යවන්න පුළුවන්. තව කතා කරත් ඔයාගේ අන්තිමට ඔයා like කරපු හරි reject කරපු හරි කෙනා කවුද කියලා ආයි පාරක් review කරලා බලන්න පුළුවන්. back කරලා බලන්න පුළුවන්. ඔයා ඉන්න location එක change කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ ඉන්න ලොකේෂන් එක චේන්ජ් කරලා ඔයාලට තව වෙන තැන්වලදී අපි කියමු අපිට කොළඹ ඉන්න ගමන් අපිට පුළුවන් නුවර දාලා අපිට නුවර ඉන්න යාළුවෙක් හොයාගන්න අපිට. ඒ වගේ අපිට චේන්ජ් කර බලන්න පුළුවන්. රට වෙනස් කරලා බලන්න පුළුවන් අපිට. අපි හිතන මේ app එක ගැන අපි අදට කතා කරා හොඳටම ඇති කියලා. ඒ වගේම ඔයාලට පුළුවන් මේ app එක download කරගන්න. Play Store එකේ App Store එකේ දෙකේම available. Tinder 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 කියලා available. ඔයාලට පුළුවන් ඒක try කරලා බලන්න app එක හොඳද නරකද තව ඔයාලට යාළුවා හොයාගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් ඊළඟට අපි හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා.